හෙලෝ කට්ටිය ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ දෙවනි Ghost Recon Wildlands වීඩියෝ එකත් එක්ක මම චුට්ටක් ගේම් I'll එක ප්ලේ pilot. කරලා තියෙන්නේ. අර ඉවර කරපු තැනින් නෙමෙයි මේක තියෙන්නේ. Punch it, man. මම එක ප්‍රදේශයක් ඉවර කරා. ඒ කියන්නේ පාර්ට් එකක්. මේක විශේෂ වගේ තුනින්දයි මම වීඩියෝ කරන්නේ. මේකේ තියෙන්නේ අපිට රෙබල්ස් ලගේ ડોක්ටර් කෙනෙක් කතා කරනවා. අනිවාර්යෙන් ඔය තියෙන ගෙදර මොකක් හරි ලොකු එකක් වෙන්න ඕනේ මේකේ. නැත්තම් ඔච්චර ඩිසයින් එකක් ගහන්නේ නැහැ. එච්චර වැදගත් දෙයක් නෙමෙයි. රෙබල්ස්ලා කතා කරා. ඒ කියන්නේ මේක මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්නේ මේ කවුද කට්ටියගේ. ඒගොල්ලෝගේ ડોක්ටර් කෙනෙක් කතා කරලා තියෙන්නේ ස්පිරිතාලයක් තියෙනවා. ස්පිරිතාලෙක මොකක් හරි ඇටැක් එකක් වෙන්න යනවා වගේ එකක්. ඊට පස්සේ දැන් අපි කට්ටියත් එක්ක යනවා. ඒ ඇටැක් එක වෙන විදිහේ බලන්න. ඒ කියන්නේ වෙන විදිහේ බලන්න කියන්නේ ඒක නවත්තන්න යන්නේ අපි මේ. කිලෝමීටර් 3 ගානක් තියෙනවා යනවා. ඔයාලට මම මැප් එකේ තියෙන පොත දිලිසෙන ડોක්ටර් එකක් තියෙන අන්න ඒ ලකුණු කරන්නේ ප්‍රදේශයක්. හරිද? ඒ කියන්නේ ප්‍රදේශය ඇතුලේ මොකෙක් හරි එකෙක් ඉන්නවා සොල්දාදුවෙක්. එතකොට අපිට හොයාගන්න ලේසියි කවුද ඉන්නේ කියලා. ඇත්තටම මම ගහපු විදිහට මේ ගේම් එක හොඳයි කියන්නේ. සයිලන්ට් ගහනකොට මේක සුපිරිම කියන්නේ. හොඳ ආදරයක් තියෙන එක. මේක ගහන්න පුළුවන් දැන් අපි 4 දෙනෙක් ඉන්නවනේ කොහොමද රෂ් කරලා ගහන්න පුළුවන් වෙක්ටි දීලා මේකේ කොහොමත් අර තැන් තැන් වල 4 ගොඩවල් වගේ තියෙනවා මිනිස්සු. ඒ 4 දෙනාට ඊටසේ වෙඩි තීරි මීට අන්තිම එක වෙනකම් ෂේප් එක ගහගෙන යන්න පුළුවන්. මේ තමයි මොඩස් ලගේ තියෙන ස්පිරිතාලේ තප්පෙන් බාගමු. මට පොඩ්ඩක් ෂුවර් නැහැ මේක ඇත්තටම ලෙඩක්ද කියලා. දැනටමත් උන් ගහනවත් දන්නේ නැහැ. ටිකක් කෙරවලින් බාලා පයින් යනවා. මේක වෙඩි දියන්න පුළුවන් වෙනාට මේ කියලා වෙඩි දින එක ඇකියුරේට් නෑ වගේ මේ අතින් ගහනට වඩා. නිකන් 100කටම පැත්තකින් නවත් මොකද අර කොහොමත් ස්ටිල් ගහලා පුත්තර කොහොමද තමයි යන්න ඕනේ හොරාට. අපි යමු. මේක ලොකු ස්පේස් ගොඩක් තියෙන අපිට එහෙම ගන්න. ඒවත් අන්ලොක් කරගෙන මීට ගේම් එක ගහන්න තියෙන්නේ. ඔයාලා කොහොමද මුලින් දන්නවනේ ඩ්‍රෝන් එක එහෙම. අපි යමු ඒ ડોක්ටර් හම්බෙන්න. මේ ඇත්තටම ග්‍රැෆික්ස් හොඳයි. මේ කාඩ් එකට RTX කාඩ් එකකින් ගහන්නේ. හොඳයි Coming up in graphics. the hospital now. ඇත්තටම Doesn't සුපිරි. look like El ෆිසික්ස් Masario's made එහෙම his move හොඳට yet. ගස් වෙන්නේ Let's find the නේ. rebel CO and tell him we're here. සුපිරි ගේම් එක. නෝමල් ගහන්න තියෙන සුපිරිමයි. Sí, señor, cuente conmigo. ¿Cómo anda? ඒක අර පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ පොඩි ඒකාකාරී බතියක් තේරෙනවා. මොකද මේක වයිඩ්ලෑන්ඩ්ස් වයිල්ඩ් තමයි. වයිල්ඩ් කියන්නේ Tal, මේක compas? You've පට්ටම come just in කැලයක් time. තියෙන. කැලයක් Scouts tell කියන්නේ me කැලෑම Emisario's කැලයක් men are තියෙන. on the way. How's it looking here? We've sent away as many doctors and patients as දයි we මෙයා could. අපිට හරි Plus a few trucks loaded with medicines and vaccines. That way, if the hospital is lost, at least there will be something left for the sick and injured. Ya pues. My daughter was born in this hospital. Now here I am, carajo, defending it මේ from දොස්තර cartel මේ thugs who want to කට turn it into one of ආදරේ their ගොල්ලේ. damn cocaine labs. Is nothing sacred to these people? Nothing but death, Kumpa. That's why we're here. El Masario's men could hit the place at any moment. We need to get dug in tight before the shooting starts. මරාගෙන එන්න තියෙන්නේ. කොහොමද ඔය ලස්සන මේ අන්දේලි අර වැටලා තියෙනවා මේකට. මේ මැප් එකේ පෙන්නවනේ දොන්න බඩු වෙනවා. ඒකම බලන්න Looks like they're feeling froggy. මේක කරවන්න බෑ ඉතින් එහාට. එනකන් ඉන්නවා. ආයිගොල්ලෝ බැස්සා. එනවා. එනකන් ඉඳලා ගහන්න මොකද මේක හරවන්න බෑ. මේ කොහොමද සයිලන්ට් ගහන්නේ නැහැ මොකද මේ. මොකද දැනටමත් අපිට ගහනවා මේ යුද්ධයක් වගේ දෙන්න තියෙන්නේ.
Get down. මට ලොකුවට හෙල්ත් එකක් නෑ ඉන්න සෙබල් ලොකුවට අනේ මොනස් එක තිබ්බත් දෙකෙන් තුනින් මැරෙනවනේ ඔළුවට Frag out. Get some. ඩිපෙන්ඩ් කරන්න තියෙන මගේ දැන් ලොකු එකක් ඒක අනිවාර්යෙන් කරේ ලොකු ආයුධ හම්පන්නයක් Engaging hostiles. එකක් නෙවෙයි දෙකක් යනවා දෙවෙනි හෙලිකොප්ටරයට ගහන්න මේ කරවන්න බෑ මේගේ මැරෙන්නේ නෑ එකපාරටම chance දෙයක් දෙනවා අපේ ටීම්මේට් කෙනෙක්ට ඇවිල්ලා පුළුවන් මාව රිවයිව් කරන්න ඊට පස්සේ ඊළඟ පාර මැර අය කෑවොත් මැර Fuck took you so long. Hit the dirt. Helicopter. මේකට ගහලා මේකට ගහලා මම හිතන්නේ වැඩි කරනවා ඔයාලට පේනවනේ ඔය බුලට් ඩ්‍රොප් එකක් තියෙනවා කියන්නේ බුලට් එක යනවා තේ යනවා ගහන දැන් හරියම නිකන් පාදර යනවා වගේ බුලට් එක තේරෙනවනේ මේක බුලට් එකේ පොඩි මේ ඔයාලා මම ඉස්සරහට ගන්න මේ ස්නයිපින් වීඩියෝස් ටික බුලට් එක පොඩ්ඩක් This is Bowman. ස්ලෝ Looks ගතියක් like you really stirred the shit in Okoro. Word of your attacks got back to El Sueño and he's helicopter out for කරගෙන blood. El Yayo's trying to cover for his grandson, but he's caught between a rock and a hard place. El Sueño is demanding an explanation from El Emisario, and El Yayo's trying to come up with a solution to keep his grandson alive. What's this do for us? El Yayo's been on the phone with El Emisario for most of the day, and we've been able to triangulate his position. This is our chance. El Emisario's twisting in the wind. We bring him in now, he'll give up everything he knows. Give us the location. We'll take care of it. Got the kilo. All tangos are down. Area secure. We're clear over here. ඉතුරුට පොඩි මිෂන් එකක් හරි අපිට යන්න තියෙනවා Okoro's a mess, and Sueño is Main calling mission for එකකට. El Emisario's head. Not even El... Pues sí, compa. Esa chola es una ranfla. Te voy a dar, hijo de puta, te voy a dar. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු ඊළඟ මිෂන් එකේ මේක මේන් මිෂන් එක අනිවාර්යෙන් බලන්න